ඔයා දන්නවද ඔයාගේ සිරුර ඇතුලේ රහසිගත රසායනාගාරයක් ක්‍රියාත්මක වෙනවා කියලා? ඒක බිඳ වැටෙනකම්ම ඔයාට කිසිම වේදනාවක් දැනෙන්නේ නැහැ. උදේෂ්, මොකක්ද මේ කිසිම ලෙඩක් දුකක් පිටතට නොපෙන්වා? එකපාරටම නැවතෙන්න පුළුවන් අභිරහස් ඉන්ද්‍රිය? ඒ තමයි අපේ අක්මාව. ආහාර ජූර්ණය, වසවිෂ ඉවත් කිරීම සහ ප්‍රෝටීන් නිෂ්පාදනය මේ හැමදේම කරන්නේ අක්මාවෙන්. එතකොට මේ නොපෙනෙන රසායනාගාරයේ තත්ත්වය කල්තියාම බලාගන්න පුළුවන් විශේෂිත පරීක්ෂණය මොකක්ද? ඒකට කියන්නේ අක්මා පැතිකඩ පරීක්ෂණය. නැත්නම් liver profile test එක. මේක ටෙස්ට් කිහිපයක එකතුවක්. උදේෂ්, මේ liver report එකක් ගත්තම මුලින්ම දකින්න ලැබෙන ALT කියන එකෙන් මොකක්ද කියවෙන්නේ? ALT කියන්නේ අක්මා සෛල ඇතුලේ තියෙන එන්සයිමයක්. ඒක වැඩි වුණොත් අක්මාවට හානි වෙලා කියන එකයි සංජාව. මේකට ෆැටි ලිවර්, වයිරල් හෙපටයිටිස්, මත්පැන් වගේම අපි බොන සමහර ඖෂධ වර්ගත් හේතු වෙන්න පුළුවන්. එතකොට AST කියන අනෙක් එන්සයිමය ALT වලට වඩා වැඩි වුණොත් මොකක්ද වෙන්නේ? AST අගය ALT වලට වඩා දෙගුණයකින් වැඩි වුණොත් ඒක මත්පැන් නිසා අක්මාවට වුණු හානියක් වෙන්න ඉඩ තියෙනවා. අපේ ඇඟ ඇතුලේ පිත ගලාගෙන යන නාලවල බ්ලොක් එකක් වුණොත් ඒක අහුවෙන්නේ කොහොමද? ඒකට ALP සහ GGT බලනවා. ALP වැඩි වෙලා GGT අගයත් වැඩි නම් ප්‍රශ්නේ තියෙන්නේ පිත නාලවලම තමයි. සමහර අයගේ ඇස් සහ සම කහ පාට වෙන්නේ මේ liver report එකේ තියෙන මොන වගේ වෙනසක් නිසාද? ඒ බිලිරුබින් වැඩිවීමෙන්. ඩයිරෙක්ට් බිලිරුබින් වැඩි නම් පිත්තනාල අවහිරයක්. ඉන්ඩයිරෙක්ට් වැඩි නම් ඒක ලේවල ප්‍රශ්නයක්. ඇල්බියුමින් කියන ප්‍රෝටීනය අඩු වුණොත් ඒකෙන් කියවෙන්නේ දිගුකාලීන අක්මා රෝග හෝ මන්ද පෝෂණ තත්ත්වයක්. ලේ කැටි ගැසීම බලන PTINR කාලය දිගු වුණොත් අක්මාවේ ක්‍රියාකාරීත්වය බරපතල ලෙස බිඳ වැතිලා කියන එකයි. උදේෂ්, මේ liver profile report එකක අගයන් වෙනස් වුණොත් ඩොක්ටර්ස්ලා ඊළඟට කරන්නේ මොනවද? ALT සහ AST ගොඩක් වැඩි නම් හෙපටයිටිස් B සහ C පරීක්ෂණ, අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් සහ බෙහෙත් බොන ඉතිහාසය බලනවා. ALP සහ බිලිරුබින් වැඩි නම් ස්කෑන් එකක් කරනවා. හැබැයි PTINR වැඩි වුණොත් ෂණික හදිසි ප්‍රතිකාර අවශ්‍යයි. මේ තත්ත්වය පාලනය කරන්න අපේ ජීවන රටාවේ මොන වගේ වෙනස්කම්ද කරන්න ඕනේ? බර අඩු කර ගැනීම, මත්පැන් නැවැත්වීම සහ සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යාම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. වැඩිදුර පරීක්ෂණ විදිහට ෆයිබ්‍රෝ ස්කෑන්, CT ස්කෑන් කරනවා. දරුණු අවස්ථාවලදී liver biopsy එකක් පවා කරනවා. liver profile එකෙන් අක්මාවේ හානිය, බ්ලොක් සහ ක්‍රියාකාරීත්වය කියන තුනම එකවර බලනවා. එක ටෙස්ට් එකකින් තීරණ ගන්න බෑ. ඔක්කොම අගයන් එකට බැලුවාම තමයි නිවැරදිව ලෙඩේ අල්ලගන්න පුළුවන්. ඔයාගේ අක්මාව හොඳින්ද කියලා චෙක් කරලා තහවුරු කරගන්න. අක්මාව රැකගන්න එක ඔයාගේ ජීවිතේ රැක ගැනීමක්. හැබැයි මතක තියාගන්න liver report එක අගයන් වෙනස් වුණොත් තනියම තීරණ ගන්නේ නැතුව වහාම සුදුසුකම් ලත වෛද්‍යවරයෙක් හමු වෙලා නිසි උපදෙස් ලබා ගන්න. ඔබට තවත් අමතර විස්තර අවශ්‍ය නම් හෝ මේ ගැන මොනවා හරි ප්‍රශ්න තිබෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ හැම එකකටම පිළිතුරු දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ ඉතාමත් වටිනවා. අනිවාර්යයෙන්ම. ඔබ සැමට නිරෝගිමත් සෞඛ්‍යයක් ප්‍රාර්ථනා කරනවා. මම නර්ස් උදේෂ්. ස්තුතියි.